බලන්න සුදු ඔයාගේ හැටි එන්න එන්නම මහත් වෙනවනේ. බලන්නකො එන්න එන්නම තප්පදෝරු වෙනවනේ. මම කෑම හදලා දෙනවා කියලා ওই විදිහටම කන්න ඕනේද කියන්නකෝ. මන් දෙන හැම එකක්ම කන්න එපා ඔයා. ඔයා හරියට ඔයාගේ ගානට විතරක් මේවා කරලා කන්න. ඔයා පොඩ්ඩක් ඉගෙන ගත්ත ළමෙක් නේද? ඇයි බලන්නකො ওই විදිහට කැත වෙලා බලන්නකො. ඔය බලන්න ඇඟේ ටයර් පැනලා හැටි විතරක් එනටම සයිස් වෙලානේ. බලන්න ඊට පස්සේ පපුවේ අමාරුව දියවැඩියාව කොලෙස්ටරෝල් ඔය ඔක්කොම හැදෙනවා ඔයාට. ඒ හින්දා පරිස්සම් වෙන්න. මං ඔයාලට මේ ආදරයෙන් හින්දා කියන්නේ පුතේ. නැතුව මං ඔයා කෑවට අකමැත්තක් නෙමෙයි. තියෙන ඔක්කොම ඒවා කන්න එපා. බලන්නකො මම උදේට බෙදලා දෙන කෑම එකත් ඔයා ඔක්කොම කනවා. ඈ එතකොට මම දවල්ට දෙන බෙද කෑම එකත් ඔක්කොම කනවා. රැයටත් කනවා. ඒ අතරතුර කඩේට ගිහලා ටවුන් එකට ගිහිල්ලා කනවා. බලන්නකො දැන් ඔයාගේ බරම කොච්චරක්ද කියලා. මං හිතන්නේ 85කටත් කිට්ටු වෙලා ඇති. ඔහොම කන්න එපා. බිස්කටුත් බලන්නකො පුදුම බිස්කට් කෑම අන්නේ කන්නේ. කේක් කෑල්ලක් දැක්කත් කනවා. බිස්කට් දැක්කත් කනවා. ඈ තේ බොනවා. කෝපි බොනවා. බීම බොනවා. බීම හදාගෙනත් බොනවා. අනේ ඉතින් මෙහෙමනම් කොහොමනම් ලස්සනට ඉන්නද ඔයා? බලන්නකො ඉතින් කොච්චර ලස්සනට පිළිවෙලට හිටියද කියලා. දැන් බලන්නකො හරිම බලන්න බෑ කැතයි. ඇඳුමක් අඳින්න බෑනේ බලන්නකො අර අරන් දීපු ෂර්ට් ටික. ඈ අල්මාරියේ පිරෙන්න ෂර්ට් තියෙනවනේ. එකක්වත් අඳින්න බෑනේ පුතේ ඔයාට දැන්. අඳින්න බෑනේ. කලිසමක් ඇද්දොත් බලන්න හිරයිනේ අඳ ගන්න බෑ. කීයක් තියෙනවද? ඕවා ඊට පස්සේ කාට හරි ඔයා දීලා දානවා. අපරාධ කී 1000ක සල්ලිද කියන්නකො. පොඩ්ඩක් කිට්ටු වෙන්න. පොඩ්ඩක් හිතලා කිට්ටු වෙන්න. කට පාලනය කරගන්න. ඈ ඔහොම දෙන ඒවා කන්න එපා. මම දුන්න පළියට කන්න එපා ඕවා. ඔහොම කාලා ලෙඩ වුණාම ඊට පස්සේ කවුද බෙහෙත් අරන් දෙන්නේ? කවුද ඔයාට කරන්නේ ඊට පස්සේ? මම කෑම දෙන පළියට ඔහොම කන්න එපා. ඉවර වෙලා පෙරේතකමට වගේ. ඕක කාලා තරගයක් නෑනේ කාලා ඉවර කරන්න. ඈ ගානට කන්න මොලයක් කියලා තියෙනවනේ නේද? ඔයාට තේරෙනවනේ ඉගෙන ගත්ත ළමයිනේ චුට්ටක්. පිළිවෙලට කන්න ළමයෝ. කන්න සුදු පිළිවෙලට කාලා චුට්ටක් කෙට්ටු වෙලා ලස්සනට ඉන්න අර ලස්සනට වෙනදා වගේ හොඳට ඇඳුම් ටික ඇඳලා හොඳට ෂර්ට් එක යට කරලා එහෙම ලස්සනට අදින්න පිළිවෙලට ඉඳී එහෙම ඉන්න පුතේ. එහෙම කන්න මේ ඔහොම කන්න එපා. ඔය ජරා විදියට හරිම කැතයි හරිම අප්‍රසන්නයි. මම නම් ආස නැහැ ඔය විදියට හරිම මහත් වෙලා දැන් එන්නෙම පුදුම කැතක් ඔයාගේ තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න ළමයෝ. ඇයි මේ දෙන කිසි කෑම එකක් හරියට කන්නේ නැත්තේ? බලන්නකො මම උදේ ඉඳලා උයනවා. ඔයාට කොච්චර රහට කෑම එකක් ගෙනල්ලා දුන්නොත් ඔයා කන්නේ කටයි දෙකයිනේ පුතේ. ඔක්කොම ඉතුරු කරනවා. ඔක්කොම නාස්ති වෙනවා. බලන්නකො පුදුම නාස්තියන්නේ පුතේ මේක. උදේට හදපු කෑම එකෙත් ඔයා කටයි දෙකයි කාලා තියෙන්නේ. දවල්ට දීපු කෑම එකත් හරියට කාලා නැහැ. රෑට ඔයා කන්නෙම නෑනේ පුතේ. බලන්නකො මං උයලා මහන්සි වෙලා කොච්චර රහට මේවා ඔයාලට පිරෙන්න බත් එකක් බෙදලා දෙනවනේ පුතේ. කන්නේ නෑනේ ඔයා. බලන්නකො අර ගෙදර කඩෙන් ගෙනල්ලා තියෙන බිස්කට් කේක් තියෙනවා එකක්වත් කන්නේ නැහැ. කවුද පුතේ කන්නේ ඔවා? අනේ ළමයි ඔහොම ඉතින් නම් හරියන්නේ නැහැ. කන්න එපා පුතේ. කොල්ලෙක් වුණාම පොඩ්ඩක් මේ හොඳට කාලා බීලා ඉන්න ඕනේ. එතකොට නැගර පණක් තියෙන්නේ. බලන්නකො නැත්තම් හැටි විතරක් ඔයා නිකන් දිය වෙලා වගේ යනවනේ ළමයෝ. ඈ කිසිම නෑනේ මේකක්. කිසිම මේ දිය වෙලා බලන්නකො මේ බඩ නිකන් ඇඟට ඇලිලා වගේ පොත්ත වගේ වෙලා යනවනේ පුතේ. ඔහොම වුණාම කොහොමද ඔයා මේවා කරන්නේ? කොල්ලෙක් වුණාම ශරීර ශක්තිය හොඳට හයිය තියෙන්න බෑ පුතේ. අනේ බලන්නකො අර උදේ කෑම එක බලන්නකො අයියෝ පුතේ මම දීපු එක. ඔයා කටයි දෙකයි කාලා තියන්නේ අනේ පුතේ බලන්නකො මම මහන්සි වෙලා අපි අපරාධනේ පුතේ ඔය කෑම නාස්ති වෙනවනේ. අර බලන්න පුතේ අර ලෙමන් පෆ් එක කඩලා අපරාධ දැන් දවස් සතියක් වෙනවා පුතේ. තාම ඉවර නෑ පුතේ. බිස්කට් දෙකයි කාලා තියෙන්නේ. අයියෝ පුතේ අපේ නම් පරම්පරාවේ කිසිම කෙනෙක් කොහොම නෑ. අපි හොඳට කාලා බීලා හිටපු මිනිස්සු ළමයෝ. අනේ සුදු බලන්නකෝ. අයියෝ අර සිරියාවති නැද්දත් කිව්ව පුතේ ඔයා ඇදිලා ගිහිල්ලා කියලා මේ මට ලැජ්ජාවෙත් බෑ පුතේ. මගෙන් එහෙම කොල්ලන්ට හරියට කන්න ටිකක්වත් දෙන්නේ නැද්දක් කියලා. බලන්නකෝ ඉතින් මේ මට ඊට පස්සේ මිනිස්සු බයින්නේ කන්න බත් හරියට මේ කොල්ලට කෑම ටිකක්වත් දෙන්නේ නැහැ කියලා පුතේ. බලන්නකො බීම බෝතල් එහෙම බලන්න පුතේ ෆ්‍රිජ් එකේ හෙල්ලිලාවත් නැහැනේ පුතේ. අනේ ඇයි පුතේ ඔහොම කරන්නේ? පොඩ්ඩක් කාලා බීලා ඉන්නකො ළමයෝ. ළමයෝ කාලා බීලා ඉන්නේ නැතුව මොකද්ද මේ ජීවිතෙන් කිසි තේරුමක් තියනවද? මොනවද අනේ ඔය මේ ඔයා කියලා ඔය වයසට ඔය පපුවේ අමාරුව කොලෙස්ටරෝල් දියවැඩියාව හැදලා හැදෙනවා කියලා දන්නේ. අනේ පිස්සුද ළමයෝ. අනික ඉතින් මම නම් දැකලා නැහැ. ඔයා මහ ලොකුට වගේම හතක් කියලා එකක් නම් මම නම් ලොකුට දැකලා නැහැ. ඔයා ඔය ගානට ඉන්නේ ඔය චුට්ටක් කෑවයි කියලා ඔය මැරෙනවද අනේ? අනිත් අපි මේ ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනේ. මොකද ආදී සිහෙට මැරුණා ඊට පස්සේ කාලත් නෑ මුකුත් කරලා නැහැ. අනේ අපොච්චියේ මම නම් දන්නේ මෙහෙම හැදෙන ළමයි. උයනවා මම මහන්සිලා උයනවා වැඩක් නැහැ අන්තිමට කන්නේ නැහැ.
ආයි උයන්නේ නැහැ. ආයි සුදු උයන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ කියන්න නම් ඒ කම්පුත් මේ අම්මා ඉුවේ නැහැ දුන්නේ නැහැ අර අම්මා නම් කියලා. කේක් අර කවුද මේ කමල නැන්දලා ඉදා ක්‍රිස්මස් එකට ගෙනල්ලා දීපු කේක් එක බලන්නකො පුතේ නිකන් චූටි කෑල්ලක් නිකන් කුරුල්ලෙක් කාලා වගේ චුට්ටි කෑල්ලා ඉන්නේ කාලා තියෙන බලන්නකො ඒක නරක වෙනවා. එක්ස්පයරි ඩේට් එකක් දැන් ලඟ වෙලා ඇතිනේ. කේක් කෑල්ලක් කන්නේ බිස්කට් එකක් කන්නේ මොකක්ද අනේ මේක ඔයාගේ ඇතිම හතක් තියෙනවද කියලා බලන්නකො දැන් බලන්න ඔය දිය වෙලා වගේ අනේ මන් දන්නේ චුට්ටක් කණ්ඩ ළමයෝ අපරාධේ මහන්සි වෙලා උයන දේවල් කවුද කන්නේ නැත්තම් අනේ මන්දා අයියෝ කැතයි ඔහොම බලන්නකො හැටි ඇගේ හැටි කැතයි දිය වෙලා වගේ මූණ නිකන් මොහොඹසකින් තුඹසකින් අරගෙන වගේ ඔයාව ඔහොම නම් හරියන්නේ නැහැ හරියන්නේ කාලා බීලා ඉන්න හොඳට කාලා බීලා ඉන්න